අපිට මෙයාගේ වෙයිට් එක කිලෝ 30කින් විතර අඩු කරගන්න පුළුවන් නේද? කිලෝ 30ක් නම් අඩු කරගන්න අමාරුයි. හැබැයි කිලෝ 15ක් අඩු කරන්න නම් පුළුවන්. ඉතුරු 15 ඔයා වැඩි කරගන්න. මට මෙහි තියෙන එක්සර්සයිසස් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? බෑ. ඒක රහසක්. ඊට ඉස්සෙල්ලා තියෙන ෆෝම් එකක් පුරවලා දෙන්න. by the way මොනවද මේ ෆෝම් එකේ තියෙන්නේ? by the way කියලා නෑ. ඒකේ කෙලින්ම ලියලා තියෙනවා මෙයා පාරේ ගිහලා ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම අපි වගේ කියන්නේ නෑ කියලා. ජිම් එක ඇතුලේ එක්සර්සයිස් කරන මහා පාර නෙමෙයිනේ. නැද්ද ඩාලි? ඒකනේ. දැන් ඕගොල්ලෝ ඔහොම කිව්වට සික්ස් පැක් දෙකක් විතර එළියට ආවට පස්සේ තෙල් අරගෙන ඇවිල්ලා මෙහෙම ගාගෙන මෙහෙම කරලා එහෙට මෙහෙට යද්දි තෙල් හින්දා පාරේ යනකොට ලෙස්සල වැටුණා. වාහනයකට හැප්පුණා. අපිට වග කියන්න පුළුවන්ද? බෑනේ. what nonsense මේ නිකන් ඕන් නැති කතා ඕන්නේ නැහැ. මං ඕන් නැති කතාවක් නෙමෙයිනේ කිව්වේ ඩාලින්. ඩාලි? මම මෙතන ඉතින් කොහමද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩාලින් කියලා කියන්නේ ඔයා? ඔයා ළඟ ඉන්නකොට ඩාලින් කියනවට අකමැති නම් ඔයා ටිකක් ඈතට යන්න. මම මොකටද ඈතට යන්නේ? මම මොකටද ඈතට යන්නේ? ඔය ඉතින් කරේ නගින්න එනවනේ. මං ඉතින් ඩාලින් කියන්නේ නැතු වෙන මොනවා කියන්නේ? මං ඕගලන් නන්දන්නේ නෑනේ. ඒකත් ඇත්තනේ. මේ රික් ජොන්සන්. මම පැන්ඩෝරා රාජපක්ෂ ආරච්චි. පැන්ඩෝරා සෑහෙන රහස් තියෙන තැනක් නේද? හැබැයි රහස් සංගන්න බෑ නේද? ටක් ගාලා එළියට දානවා නේද?